සුබ දවසක්. අද අපිට කතා කරන්න තියෙන්නේ මුදල් ආකර්ෂණය වීමට බාධා කරන ඉතිරි මනි බ්ලොක්ස් ටික. ප්‍රධානම මනි බ්ලොක්ස් දෙකක් ගැන අපි පසුගිය වීඩියෝ වලින් කතා කළා. පළවෙනි බාධකය තමයි ඔයාගේ ළමා කාලේ ඔයාවත් නොදැන නැති වුණු childhood money blocks එක. ඒ ගැන අපි ගොඩක් කතා කළා. දෙවෙනි මනි බ්ලොක් එක විදිහට අපි කතා කළේ financial insecurity ගැන. මුදල් පිළිබඳව අප තුළ තියෙන අනාරක්ෂිතභාවය. තව මනි බ්ලොක්ස් මුදල් එන එක නතර කරන දේවල් ටිකක් ඉතිරි වෙලා තියෙනවා අපිට කතා කරන්න. ඉතින් මේ ගැටලු ටිකත් ලියාගෙනම ඉදිරියට යමු නේද? අද මම මේ බ්ලොක් එකින් එක වෙන වෙනම වීඩියෝ වලින් කතා කරන්නේ නැතිව මේ වීඩියෝ එක ඇතුළෙම ඒ සේරම එකට අරගෙන කතා කරන්නම්. තුන්වෙනි මනි බ්ලොක් එක විදිහට මම ගත්තේ මුදල් සම්බන්ධයෙන් නොආ තුළ තියෙන සමහර ආගමික විශ්වාස ගැන. සමහර අය තමන් අදහන ආගමට අනුව මුදල් ඉපීම වරදක් විදිහට හිතෙනවා. නැත්නම් මේක ආගමට පටහැනියි කියලා මුදල් ඉපීමක් ගැන හිතන්නේ නැහැ. ඔහේ ඉපදුනාට ඉන්නවා වගේ ලැබෙන දෙයක් කාලා ඉන්නවා. ඇත්තටම කිසිම ආගමක ශාස්ත්‍රවරයෙක් මුදල් උපයන්න එපා ඒක නරක දෙයක් කියලා සඳහන් කරලා නැහැ. යහපත් අනුන්ටත් තමාටත් කරදරයක් නොවන ඕනෑම දෙයක් මගින් තම ජීවිතය සාර්ථක කරගන්න හැටි තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඔබත් මේ වගේ හිතන කෙනෙක් නම් ඒක තමයි ඔයාට මුදල් ආකර්ෂණය නොවන්න තියෙන තව එක් බාධාවක්. හතරවෙනි මුදල් බාධාව හැටියට මම ගත්තේ unwritten block. ඒ කියන්නේ තමා මුදල් ලැබීමට ධනවත් වීමට සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. ඒ පුද්ගලයාගේ මනසේ හෝ යටිසිතේ අදහසක් තියෙනවා. තමන් ස්මාර්ට් නැහැ. තමාට හොඳ පර්සනැලිටි එකක් නැහැ. ඒ නිසා ව්‍යාපාරයක් වීමටවත් හොඳ රැකියාවක් ලබා ගැනීමටවත් නොහැකි කියන තමා ගැනම පහත් සිතිවිලි ටිකක් තියෙනවා. තමාට කිසිම ටැලන්ට් එකක් ස්කිල් එකක් නැහැ කියලා ඔවුන් තමාගේ වටිනාකම පහත හෙලාගෙන ඉන්නේ. තමා විසින්ම තමාව පහත හෙලා ගැනීම යනු ඔයාගේ ශක්තියට කරන්න පුළුවන් බලවත්ම හානිය. එතනින් එහාට එයාට ජීවිතය ජය ගන්න බැරි වෙනවා. ඉතින් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මේ දේවල් ටිකක් කෙටියෙන් විස්තර කරන්නම්. පස්වෙනි මනි බ්ලොක් එක තමයි බොහෝ දෙනෙක්ට ධනවත් අයත් සමග තියෙන අමුතු අමනාපය. එයාලා ධනවත් අයට යටිහිතින් හේට් කරනවා. සමහර අයගේ හැසිරීමෙන් කතා බහෙන් අපිට මේක ගොඩක් වෙලාවට දකින්න පුළුවනි. අසාධාරණ විදිහට මුදල් හම්බ කරන අය තමයි ධනවත් වෙන්නේ කියලා හැම ධනවත් කෙනෙක් දිහාම වැරදි කෝණයකින් තමයි බලන්නේ. ඉතින් මුදල් නැති තැන් වලට පහත් කරලා කතා කරනවා කියන්නේ මුදල් වලට ඔයා ළඟට එන්න ඔයාගේ ශක්තිමත් නැහැ කියන එක. මුදල් හෙලා දකින්න තැනකට එන්න මුදල් කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. හයවෙනි බාධකය ලෙස අපි ගමු සෆරින් බ්ලොක්ස් කියන දේ. මෙවැනි මානසිකත්වයක් තියෙන අය මුදල් වෙත හෙලන්නේ ඊටාම දුක්මුසු හා සිතිවිලි සහ දුක්මුසු හැඟීම්. ඔවුන්ට තියෙන තමා කිසිදු වටිනාකමක් නැති ඒ වගේම තමාට කවදාවත් මුදල් ඉලක්ක ජය ගන්න බැරි කෙනෙක් විදිහට. ඒ අනිත් එක යාලා හිතන මුදල් උපයන එක හරිම දුෂ්කර කාර්යයක් කියලා. හදිස්සිය හරි යම් මුදලක් ලැබුණත් එයාලට ඒ ගැන ඇති වෙන ගිල්ටි ෆීලින් එක. වර්ධකාරී හැඟීමක් එනවා. එමෙන්ම තමාගේ මුදල් තියෙනවා කියලා තමන් ළඟ මුදල් ඇති බව අනිත් අයට කියන්නත් තමන්ට හිතන්නත් ඔවුන් තුළ අමුතු ලැජ්ජා ගතියක් තියෙනවා. ඉතින් ඒක තමයි සෆරින් බ්ලොක්ස් වලට අයිති වෙන්නේ. හත්වෙනි මනි බ්ලොක් එක තමයි රිලේෂන්ෂිප් බ්ලොක්ස්. තමන් මුදල් වැඩියෙන් හම්බ කළොත් තම පවුල අය හා නෑදෑයෝ මිතුරන් තමාව මග හරීවි. එහෙම නැත්නම් මාව ගණන් නොගෙන ඉඳීවි. මට ඊර්ෂ්‍යා කරાવી. ඒ නිසා මම මේ විදිහටම ඉන්නවා. මමත් එයාලටම සමාන පුජ්‍යලෙක් කියලා පෙන්වන්න ඕන කියලා හිතනවා. අපේ පවුලේ හැමෝම දුප්පත් නිසා මමත් දුප්පත් වෙලා ඉන්නවා කියලා හිතනවා.
ඉතින් මේවා කවුරුත් හිත කරන දේවල් නොවුනත් යටි හිතේ ලියලා තියෙනවා මෙහෙම ගොඩක් අයගේ. ඒගොල්ලොම හිතාගෙන ඒක යටි හිතට ගිහිලා එයාලා නොදැනම ඒ විදිහට තමයි හැම විටම ක්‍රියා කරන්නේ. ඔයාගේ යටි හිතේ තියෙන දේ තමයි ඔයාගේ ශක්තිය බවට පත් වෙන්නේ. 8 වෙනි මනි බ්ලොක් එක හැටියට අපිට ගන්න පුළුවනි ස්කාර්සිටි බ්ලොක්ස්. සමහර අයගේ මනස පිටලා තියෙන හිගකම පිළිබඳ සංකල්ප වලින්. කවුරු හරි හොඳ දෙයක් කිව්වත් ඔවුන්ට ඒකේ අනිත් පැත්ත තමයි පේන්නේ. මේ තියෙන හිගකම පිළිබඳව ඔවුන් හදාගත් සමහර සංකල්ප කීපයක්. සල්ලි ගස්වල හැදෙන්නේ නැහැ. බල්ලොත් නොකන සල්ලි. සල්ලි වලට හැමදේම කරන්න බෑ. ජීවිතය කියන්නේ සල්ලි නෙමෙයි. මුදල් නැති තැනටමයි මුදල් ලැබෙන්නේ. නැති අයට හැමදාමත් නෑ තමයි. මේ වගේ එක සංකල්පවල හිර වෙලා ඉන්නවා යාලා. ඔය විදිහ වාක්‍ය කියමින් තමන්ගේ නැතිකම වහගෙන සතුට වෙන්න උත්සාහ කරනවා. ඕන් උත්සාහ කරන්නේ තමන් මුදල් ගණන් ගන්නේ නෑ කියලා අනිත් අයට ඇඟවීමට. නමුත් ඇත්තටම හිගකමින් ඔවුන් පීඩා විඳිනවා. නමුත් ඒ දේ පිටතට පෙන්වන්නේ නෑ. ඔවුන්ගේ මනස තුල විශාල අරගලයක් තියෙන්නේ. මෙහෙම කියන සමහරක් අය එදා වේල හොයාගන්නෙත් හරිම අමාරුවෙන්. ඇත්තටම කිව්වොත් සමාජයේ පීඩාවෙන්ම ජීවත් වෙන්නේ මේ පිරිස. තමන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් අංග සම්පූර්ණ කරගෙන තමාට අවශ්‍ය ස්ථාවර බවින් ජීවත් වීම ඒ කෙනාගේ පෞද්ගලික තෝරා ගැනීමක්. නමුත් මම කතා කරන්නේ ජීවිතයකට ගහ ගන්නවත් අතක් නැතිව මෙහෙම බන කියන අය ගැනයි. ඕන් දන්නේ නැහැ තමාට ලිමිටින් බිලිෆ් කොටකට යට වෙලා ඉන්න වෙනවා කියලා. අවසාන මුදල් ශක්ති බාධක විදිහට අපි කතා කරමු virtual blocks. තමාට මුදල් බාධක තියෙන බව ඔවුන් දන්නේ නැහැ. පිටතට පේන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගේ ගැඹුරු හදපතුලෙම තියෙන දෙයක් තමයි මුදල් හම්බ කරන්න මහන්සි වෙන්නේ මුදලට කෑදර අය, පෙරේත අය කියලා. ඒ නිසා ඔවුන් තමා එහෙම නැහැ කියලා සමාජයට පෙන්වන්න ඕන නිසා තමාගේ සේවාවන් නොමිලේ හෝ අඩු මිලට ලබලා දෙනවා. ලාභ ලබන්න ලැජ්ජයි. ඔවුන්ට ලැබෙන්න තියෙන දේවල්වත් ඔවුන් බාරගන්නේ නැහැ. ආත්මාර්ථකාමී කියලා හිතයි මේ වගේ දේවල් නිසා කියලා එයාලා ගැන 아무තු චරිතයක් මවාගෙන ඉන්නවා. ඒ වගේම තව සමහරු මේ virtual blocks වලට අයිති වෙනවා. සල්ලි ගොඩක් තිබුණොත් තමා ළඟට සොර සතුර වැඩිපුර එන්න ගනීවි. එහෙම නැත්නම් මිනිසුන් නිතර මුදල් ඉල්ලලා කරදර කරයි. මේ වගේ කෙලින්ම නොපෙනෙන නමුත් virtual විදිහට තියෙන blocks ගොඩක් තියෙනවා. ඉතින් මේ ටික තමයි මම අද කතා කරන්න ඔයාලත් එක්ක money blocks ටික. මේ කතා කරපු සේරම blocks මගින් ඔයාට මුදල් ආකර්ෂණය වීම වළක්වනවා. මේ විදිහට හිතද්දි, කතා කරද්දි හා ක්‍රියා කරද්දි ඔයා තුලින් නිතරම පිට වෙන්නේ නෙගටිව් ශක්තිය, ඍණ ශක්තිය. ඒ මගින් ඔයාගේ එනර්ජි බොඩි එකේ බ්ලොක්ස් ගොඩක් ඇති වෙනවා. මේ දේවල් ඔයාගේ ශරීර සෞඛ්‍යයට පවා බලපානවා. ඒ වගේම මානසික සෞඛ්‍යයටත් බලපානවා. මේ පරණ නැති පරිකම් ටික තියෙන එනර්ජි එකේ නිවත් වෙන තුරුම, නිදහස් වෙන තුරුම අලුත් ශක්තියකට ඔයාලඟට එන්න ඉඩක් නැහැ. ඉතින් අදට මම නවතින්නම්. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.